සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. ඉතින් මම අද 10 ශ්‍රේණි ඉතිහාසයේ පෙළ පොතේ 7 වන පාඩම වන වීලි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම කියන පාඩම යටතේ කෙටි ප්‍රශ්න 25 ඔයාලට අරන් ආවා. ඉතින් යාළුවනේ ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න නිසා channel එකේ review එකත් හොඳටම බහැලා තියෙනවා. ඒක නිසා පුළුවන් නම් like එකක් දාන්න. එහෙනම් යාළුවනේ වැඩි කතා නොකර අපි යමු ප්‍රශ්න ටිකට. පළමු ප්‍රශ්නේ පළමු වන නාගරීකරණයට අයත් වන පැරණිතම නගර දෙක කුමක්ද? පිළිතුර අනුරාධපුරය සහ මාගම. දෙවන ප්‍රශ්නය එම නගර වර්ධනය වීම ආරම්භුනේ කුමන කාලයේදීද? පිළිතුර ක්‍රිස්තු පූර්ව 450 දී පමණ. තුන්වන ප්‍රශ්නය නගරයක් ඇතිවීමට බලපෑ ප්‍රධානම හේතුව කුමක්ද? පිළිතුර වෙළඳාම. හතරවන ප්‍රශ්නය ස්ථීර වාසිතාව යනු කුමක්ද? පිළිතුර එක් තැනක දිගු කාලයක් ජීවත්වීම. පස්වන ප්‍රශ්නය නිෂ්පාදන අතිරික්තය යනු කුමක්ද? පිළිතුර තම නිෂ්පාදනයෙන් වර්ෂය පුරා ප්‍රයෝජනගත් පසුව ඉතිරි වූ කොටස. හයවන ප්‍රශ්නය සමාජ ස්ථරායනය යනු කුමක්ද? පිළිතුර ආර්ථික හැකියාව මුල්කොට සමාජයේ දුප්පත් පොහොසත් වශයෙන් කොටස් දෙකකට බෙදීම. හත්වන ප්‍රශ්නය අතීතයේ ගැමියෙකු විසින් අතිරික්ත හිමියෙකුගෙන් වී මල්ලක් ණයට ඉල්ලා ගැනීමේ පුවතක් සඳහන් වන මූලාශ්‍රය කුමක්ද? පිළිතුර ජාතක අට කතාව. අටවන ප්‍රශ්නය ප්‍රාදේශීය නායකයන් පැරණි සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ කුමන නමකින්ද? පිළිතුර පරුමුක හෝ බත. නවවන ප්‍රශ්නය අතීතයේ සිටි ප්‍රභූ පවුල් තමන්ගේ බලමහිමේ පෙන්වීමට යෙදූ උපක්‍රමණය කුමක්ද? පිළිතුර විදේශයෙන් ගෙනා භාණ්ඩ පරිහරණය කිරීම. දහවන ප්‍රශ්නය අනුරාධපුරය සැලසුම් සහගත නාගරික ජනාවාසයක් බවට පත් කළේ කවුද? පිළිතුර පණ්ඩුකාභය රජු. 11 වන ප්‍රශ්නය අනුරාධපුරය ආගනගරයක් ලෙස කොපමණ කලක් පැවතුනේද? පිළිතුර වර්ෂ 1400ක් පමණ. 12 වන ප්‍රශ්නය අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා කවුද? පිළිතුර 5 වන මිහිඳු. 13 වන ප්‍රශ්නය අනුරාධපුර රාජධානිය බිඳ වැටීමට හේතුව කුමක්ද? පිළිතුර චෝල ආක්‍රමණය. 14 වන ප්‍රශ්නය පොළොන්නරුව තම පාලන මධ්‍යස්ථානය කරගත් රජතුමා කවුද?
පිළිතුර පළමුවන විජයබාහු රජු. 15 වන ප්‍රශ්නය පොළොන්නරුව පාලන මධ්‍යස්ථානයක් බවට පත්වීමට මුල් වූ හේතුව කුමක්ද? පිළිතුර ඉන්දියන් සාගරයේ වෙළඳාම ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසෙන් පසු ඉන්දියන් සාගරයේ නැගෙනහිර කොටසට කේන්ද්‍රගත වීම. 16 වන ප්‍රශ්නය පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමට බලපෑ සාධක මොනවාද? පිළිතුර දුර්වල පාලකයන් බලයට පත්වීම, කාලිංග හා පාණ්ඩ වංශික බරාලගලය, ආලිංගමාගගේ ආක්‍රමණය, ආර්ථික පරිහානිය. 17 වන ප්‍රශ්නය කාලිංගමාග විසින් සිදු කර විනාශකාරී ක්‍රියාකාරකම් මොනවාද? පිළිතුර විහාරස්ථාන විනාශ කිරීම, ජනතාවගේ දේපල කොල්ල කෑම, දරුවන්ට තැලීම, උපාසකයන්ට තැලීම, ධර්ම ග්‍රන්ථ විනාශ කිරීම. 18 වන ප්‍රශ්නය කාලිංගමාග පොළොන්නරුවේ සිටි සමයේ රජරට ප්‍රදේශවල සිටි ජනතාව පලා ගිය ප්‍රදේශ මොනවාද? පිළිතුර රුහුණ, පිහිටිරට, මායාරට. 19 වන ප්‍රශ්නය කාලිංගමාග පොළොන්නරුව පාලනය කරන සමයේ ලංකාවේ නිර්දඩික ප්‍රදේශවල සිටි පාලකයන් කවුද? පිළිතුර සුභසෙනවි, ගෝවින්දමලය, සංඝසෙනවි. 20 වන ප්‍රශ්නය තුන්වන විජයබාහු රජුගෙන් පසුව දඹදෙණිය පාලකයා බවට පත් වූයේ කවුද? පිළිතුර දෙවන පරාක්‍රමබාහු රජු. 21 වන ප්‍රශ්නය දෙවන පරාක්‍රමබාහු රජු සිදු කළ දේශපාලන සේවාවන් මොනවාද? පිළිතුර 1247 ජාවක චන්ද්‍රභානු රජුගේ ප්‍රථම ආක්‍රමණය පරාජය කිරීම, 1255 කාලිංගමාග පරාජය කර ලංකාව එක්සේසත් කිරීම, 1261 ජාවක චන්ද්‍රභානුගේ දෙවන ආක්‍රමණය පරාජය කිරීම. 22 වන ප්‍රශ්නය දෙවන පරාක්‍රමබාහු රජුගේ ආගමික සේවාවන් මොනවාද? පිළිතුර දඹදෙණිය දළදා මාලිගාව ඉදිකිරීම, උපසම්පදා උත්සව පැවැත්වීම, ධර්ම ග්‍රන්ථ රචනා කිරීම. 23 වන ප්‍රශ්නය කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත යනුවෙන් හැඳින් වූ රජතුමා කවුද? පිළිතුර දෙවන පරාක්‍රමබාහු රජු. 24 වන ප්‍රශ්නය දෙවන පරාක්‍රමබාහු රජුගේ ආර්ථික හා ආගමික ක්‍රියාකාරකම් සඳහා සහාය දැක්වූ ඇමතිවරයා කවුද? පිළිතුර දේවපතිරාජ. 25 වන ප්‍රශ්නය දෙවන පරාක්‍රමබාහු රජුගෙන් පසුව දඹදෙණිය බලයට පත් වූයේ කවුද? පිළිතුර 4 වන විජයබාහු. යාළුවනේ මේ වීඩියෝ එකේම දෙවෙනි කොටස මෙන්න මෙතන දැන් උඩින් වැටෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි 10 ශ්‍රේණි ඉතිහාසයේ පෙළ පොතේ 7 වන පාඩම වන වීලි කලාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහිවීම කියන පාඩම යටතේ කෙටි ප්‍රශ්න 25ක් සාකච්ඡා කරා. ඉතින් යාළුවනේ ඔයාලට මේ වගේ තවත් 10 වසර ඉතිහාසයේ කෙටි ප්‍රශ්න වීඩියෝ ගොඩක් මෙන්න මෙතන ප්ලේලිස්ට් එකෙන් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්.
ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකකුත් දාලා යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනිම ඉතිහාස කෙටි ප්‍රශ්න වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට අපි සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.